අද අපි කතා කරන්නේ මොරටුව යුනිවර්සිටි එකෙන් මොරටු කැම්පස් එකෙන් ඔයාලට හඳුන්වලා දීලා තියෙන ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන. ඉතින් බලමු මේ මොකක්ද BIT කියලා කියන්නේ. Bachelor of Information Technology. එහෙම නැත්නම් BIT. ICT professional ඩිග්‍රී එකක් තමයි මේකේ හම්බ වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක ගොඩක් වටින එකක් මේ මොරටු කැම්පස් එකෙන් දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට එක්ස්ටර්නල් ඩිග්‍රී එකක්. ඉතින් මේකට ඔයාලට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. මේක මේ ඩිස්ටන්ස් ලර්නින් එකෙන් තමයි මේක කරන්න. ඉතින් ඔයාලට පිටතින් ඒ කියන්නේ බාහිරව තමයි මේ ඩිග්‍රිය කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ ගවර්න්මන්ට් සර්ටිෆිකේට් එකක් ඔයාලට ගන්න පුළුවන් හොඳම එකක් තමයි මේ මොරටු කැම්පස් එකෙන් දෙන ICT ඩිග්‍රී එක. ඉතින් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සඳහා ඔයාලට A level වලින් පාසස් එකපාරින් පාසස් වෙලා ඊට අමතරව O level mathematics ඉල්ලනවා. ගණන් ඉල්ලනවා පාස් එකක්. ඊට අමතරව ඔයාලට එඩියුකේෂන් ලෙවල් එක අනුවත් මේකට මේ ජොයින් වෙන්න පුළුවන්. ඒක ඉතින් රෙකමෙන්ඩේෂන් එක දෙන්නේ ෆැකල්ටි බෝඩ් එක විසින්. ඒක නිසා ඉතින් ඔයාලට O level A level නැත්තම් ඔයාලා අමතරව මොන හරි NVQ level හරි මොන හරි කරලා තියෙනවනම් ඔයාලට මේකට ජොයින් වීම හැකියාවක් තියෙනවා. ඒ නිසා ඉතින් ඔයාලා ඇප්ලයි කරලා බලන්න. මොකද මං හිතන්නේ මේක හොඳම ඔපචුනිටි එකක් වෙයි. ඉතින් මේකේ ක්ලෝසින් ඩේට් එක වෙන්නේ ජුනි මාසේ 30 වෙනිදා. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරලා බලන්න. මේක ඉතින් ලෙවල් කීපයක් යටතේ තමයි ඔයාලට ලෙවල් 3ක් යටතේ තමයි ඔයාලට මේක දෙන්නේ. ඒ නිසා බලන්න ජොයින් වෙන්න මේකට. ඊට අමතරව ඔයාලගෙන් මෙතන දීලා තියෙනවා විස්තර ගොඩක්. ඉතින් මම හිතන්නේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක එන්ටර් වෙන්න පුළුවන් විදි මෙයාලා දාලා තියෙනවා. ඉතින් HND ඒ විදියට කියන්නේ හයර් නැෂනල් ඩිප්ලෝමා එකේ IT ඩිප්ලෝමා එක යටතේ ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකෙත් ෆුල් ටයිම් කොහොමද ඊට පස්සේ පාර්ට් ටයිම් කොහොමද ඔයාලට මේකට මේ සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද කියලා මේකේ දාලා තියෙනවා. ඊට අමතරව ඊට පස්සේ තව මේකේ සෑහෙන විස්තරයක් දාලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව holder of diploma in IT of NDT IT කියන ඒ යටතේත් ඔයාලට මේක කරන්න පුළුවන්. ඉතින් කෝස් ස්ට්‍රක්චර් එකක් දීලා තියෙනවා. ඔයාලා මේව සම්පූර්ණ කරන්න ඕන. කොහොමද ඇප්ලයි කරන්නේ කොහොමද මොනවද මෙයාලා ඉල්ලන්නේ ඒ විදිහට. ඉතින් ගණන් C පාස් එකක් ඒ වගේ ඉල්ලනවා. ඊට පස්සේ කෝස් කන්ටෙන්ට් එකට අපි ගියාට පස්සේ කෝස් කන්ටෙන්ට් එක මෙයාලා මොන පැතිද කියන්නේ ආවරණය කරන්නේ මේ සබ්ජෙක්ට් එක හරහා ඒව යාලා දාලා තියෙන. ඊට පස්සේ සෙමිස්ටර් කීයද ඊට පස්සේ ඒ අදාළ සෙමිස්ටර් වලට තියෙන සබ්ජෙක්ට්ස් මොනවද ඊට පස්සේ ඒවට තියෙන ක්‍රෙඩිට් ගාන ඒ වගේ මේකේ දාලා තියෙන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ කෝස් ෆී එක. ඉතින් මේකේ කෝස් ෆී එක ගත්තාම සෙමෙස්ටර් එකෙන් සෙමෙස්ටර් එකට ඔයාලට අදාළ ගාන දාලා තියෙන. ඉතින් රෙජිස්ට්‍රේෂන් ෆී නා රුපියල් 200ක් වගේ තමයි සෙමෙස්ටර් තුනටම. ඊට පස්සේ සෙමෙස්ටර් පළවෙනි සෙමෙස්ටර් එකට සහ දෙවෙනි සෙමෙස්ටර් එකට ගත්තට පස්සේ ලෙවල් 1 එකේ 49800යි 40000යි කියන්නේ 90000ක වගේ මුදලක් යාලා ගන්නවා. ඊට අමතරව සෙමෙස්ටර් දෙවෙනි සෙමෙස්ටර් එකට ආවට පස්සේ 60000යි තුන්වෙනි ලෙවල් 2ට ආවට පස්සේ 60000යි ලෙවල් 3ට ආවට පස්සේ 50000ක් වශයෙන් මේක සම්පූර්ණ ගාස්තුව ලක්ෂ 2ක් වගේ මුදලකට තමයි යාලා දෙන්නේ. ඉතින් ඊට අමතරව අනිත් ලෙවල් වල අදාළ සිසුන්ටත් ඒ විදිහටම තමයි ලක්ෂ 2ක වගේ මුදලක් තමයි යන්නේ. ඊට පස්සේ මෙයාලා මොරටුව යුනිවර්සිටි එකේ බැංක් account එහෙම දාලා තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් ඒ අදාළ විදිහට ඔයාලට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. අනිකුත් ඒ සම්බන්ධ පාර්ශවික සිසුන් අපි කියලා කියන්නේ ඒ එන්ට්‍රි සිසුන්ට දීලා තියෙනවා. ඒ කියන්නේ HND IT කියලා කියන්නේ යාලට කොහොමද මේකට ගාස්තුව විදිහට ඒ අදාළ පේමන්ට් එක දාලා තියෙන්නේ. ඉතින් රෙජිස්ට්‍රේෂන් ෆී වලට කොච්චරද ටෝටල් එක කොච්චරද යාලට නම් 1,20,000ක් වගේ තමයි සාමාන්‍යයෙන් යන්නේ. ලොකු මුදලක් කියන්නේ 1,50,000ක් 1,20,000ක් ඒ වගේ ගණන් වලට තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් වෙන විදිය දාලා තියෙනවා. කොයි විදිහට රෙජිස්ට්‍රේෂන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ නැෂනල් ID කාඩ් එක, පාස්පෝර්ට් එකේ කොපි එකක්, ඊට පස්සේ ඔරිජිනල් බර්ත්ඩේ සර්ටිෆිකේට් එකක්, ඊට පස්සේ O level
සර්ටිෆිකේට් එකේ A-level සර්ටිෆිකේට් එකේ ඒවයි ඔරිජිනල් ඒ වගේ කොපි ඊට පස්සේ බෑන්ක් ස්ලිප් එක ඇප්ලිකේෂන් ෆී එකත් එක්ක ඊට පස්සේ අන්න ඒ විදිහට ඊට පස්සේ එක්සැමිනේෂන් කොයි විදිහටද යන්නේ මෙයාලගේ ඒ අදාළ ඩීටේල්ස් උත් තියෙනවා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකට ඇප්ලයි කරන්න ඕන විදිය තියෙනවා. ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන් මෙතන මේ ක්ලික් here කියන තැනින්. ඉතින් මම හිතන්නේ මට සිග්නල් නැහැ. ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මම ඒකේ ලින්ක් එකක් දාලා තියන්නම් කොහොම හරි ඔයාලා ඇප්ලයි කරන්න. ඉතින් මේ තියෙන ඇප්ලිකේෂන් එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඔයාලට ෆිල් කරන්න පුළුවන්. ඊට අමතරව නිව් ඇප්ලිකේෂන් එකක් ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේ අදාළ ඩීටේල්ස් එක මේ අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඔරිජිනල් මේ A-level, O-level, birthday certificate මේ හැම එකකම ඔරිජිනල් එක තමයි ඔයාලට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ පේමන්ට් කරපු ඒවා ඔක්කොම මේ ඇප්ලිකේෂන් එක හරහා අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ අදාළ ඩීටේල්ස් හරියටම දෙන්න. ඉතින් ටයිටල් එක නේම් එක ඒ දාන දේවල් මේ දිස්ත්‍රික් එක ඒ අදාළ හැමදේම පෝස්ට් කෝඩ් මේ කෝඩ් එක හැමදේම ඉල්ලනවා. ඉතින් ඒ හැමදේම ෆිල් කරලා ඊට පස්සේ ඔයාලගේ O level A level සබ්ජෙක්ට්ස් මේවා ඉල්ලනවා ඒවා දාන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් ඔයාලට නරඹන්න ඕන නම් දැනගන්න ඕන නම් මේ වගේ තොරතුරු අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. අනිවාර්යෙන් මේවා යාළුවන්ටත් බලන්න share කරන්න.